ඔබට පොරොන්දුනා පරිදිම ඉතාමත් ස්වර්ණමය මොහොතකට තමයි මීළඟට එළඹෙන්නට යන්නේ. ඒ තමයි 50 වසරක සංගීත දිවිය වෙනුවෙන් 50 වසරක් හෙළ කලා කෙත රණින් අස්වද්දලා ඒ අස්වන්න නෙලපු කලාකරුවෙක් වෙනුවෙන් අදීන කලාකරුවෙක් වෙනුවෙන් ඒ වචනය පාවිච්චි කළ යුතුයි අදීන කලාකරුවෙක් වෙනුවෙන් ඒ ආදරය උපහාරය ජනතා රසික ගෞරවය පිරිනැමීමේ මොහොතටයි අපි එළඹෙන්නේ. We are now about to witness one of the most cherished moments at our Trimaya show. We would like to honor a heartfelt tribute to Mr. Shirley Vaidjantha for his contribution to the Sri Lankan music industry and how he continues to inspire us all. It's proudly presented to you by Minerva Entertainment Company. Please join me in welcoming Mr. Susri Gulat Singha. Mr. Ulan Varnakula Surya, Mr. Ashok Hera, and Mr. Chayat Veeranatna to come to the stage, please. අපේ මේ මිනවා ප්‍රොඩක්ෂන් වෙනුවෙන් මේ අතිල්න කිරීමට පැමිණෙන මගේ සහෝදරවරුන්ට මේ ස්ථානයට එන්න කියලා ආරාධනය කරනවා. And while you're here presenting Mr. Nishantha, you're also a vital part of the Minerva family, so please also join them on the stage too. ස්ටේජ් එකෙන් පහළ ඉඳලා ආවේ නැති වුණාට උඩ ඉඳලම මටත් මෙතන මේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙනවා. මේ තමයි මගේ කලා දිවියේ ෆැමිලි එක. හොඳයි. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම අපේ මේ වීඩියෝ පටිගත අපේ කණ්ඩායමට කියමු. ඒ සර් වෙනුවෙන් මේ සකස් කරලා තියෙන විශේෂ වීඩියෝ පටයට යොමු වෙන්න කියලා. හිතවතුනි සිංහල සංගීතයේ 80 දශකයේ තාරුණ්‍ය වෙත ඔබ කැඳවාගෙන යන්නට අපට අවසර. ගීතය මිලියන ගණනකට අලෙවි නොවූ එහි අයිතිය වෙනුවෙන් කෑදර නොවූ උසස් නිර්මාණ පමණක්ම ජනගත වූ ඒ අමරණීය යුගය ඔබට හොඳින් මතක ඇති බව අපි සිතමු. අද මේ ශාලාවේ සිටින අති බහුතරය එදා සොඳුරු තාරුණ්‍යයේ ගත කරන කලෙහි මේ ගීත කොතෙකුත් පොමුණන්නට ඇතිද? එවැනි ගීත සමුච්චයකට කේන්ද්‍ර වූ ජාතික තරුණ සේවා සභාව පෙර ආවර්ජිත යුගයේ තිඹිරිගේ බව ඔබත් මමත් සපත කරන පරම සත්‍යයි. එදා එම ආයතනයේ අනසක පැතිර වූ නිර්ලෝභී ගාන්ධාරයෙකුගේ මනසේ ගැඹුර එහි බොහෝ නිර්මාණ ඔස්සේ ජනගත වූ බව නොරහසක්. ගේයපද රචනය සංගීතය සහ ගායනය යන ගීතයේ ත්‍රයි භාෂිත ගුණය ප්‍රගුණ කළ අතලොස්සක් ලාංකීය ගී මැවුම්කරුවන් අතර එක් තනිතරුවක් ඈත චිතිජයේ හැඩට රුවින් දිලෙන අපූරුව අදත් ඔබ දුටුවා නේද? තම ඇකේ වැඩුණු ගෝල පරම්පරාවට සංගීතයේ නිම්හිම් පුළුල් කරමින් සුවාසක රසිකයින්ට සරල වූ නිර්මාණාත්මක භාෂා විලාශයකින් ආමන්ත්‍රණය කිරීම එකී තරුවේ නොනිමි ආලෝකයයි. එවැනි ආලෝකයක් එංගලන්තයට විහිදුවා ඇගීමට ලක් කිරීමේ භාග්‍ය උදාවීම මිනර්වා අපට මෙන්ම ඔබටද ජීවිතයේ අමරණීය හෝරා කිහිපයක්. ඔව් හිතවතුනි, මේ ප්‍රසංගය මෙතෙක් සංවිධාන වූ සාම්ප්‍රදායික රටාවෙන් ඔබට යන අපේ අනන්‍යතාව පිළිබඳව යලි ආවර්ජනය කිරීමක් වන්නේ ඒ නිසාවෙන්. ඉතින් වෘතිමය ගුරුවරයෙක්, ගීත රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස දශක 5කට අධික කාලයක් හෙළ කලාකිත අස්වැද්දූ
අපේ කාලේ සදාතනික තාරුණ්‍යයේ හඬ පෞරුෂය එක්සත් රාජධානියේදී අභිමන්‍යු ලබන මොහොතයි මේ. ඈත චිතජේ තම මවරතේ නීලාම්බරේ හැඩට මෙන්ම රුවට දිලමින් සිටි ඔහු මෑත චිතජයේ එංගලන්තයේ අහස යටට කැඳවා ඔබේ මනසේ ඇඳුණු රන් දෝලාවෙන් වේදිකාවට සැපත් කිරීමට මිනරුවා අපට අවසරයි. කලාභූෂණ විශාරද ශර්ලි වෛජයන්ත සංගීතවේදියානනී ගුරුතුමනි ඔබට චරම් ජය. හොඳයි. ඒක හරිම හැඟුම්බරයි එහෙම නේද? ඒක හදවත උණුසුම් කළ වීඩියෝ පටිගත කිරීම පෙළක් වුණා. හරිම හැඟුම්බරයි. හොඳයි. සම්මානය පිරිනැමීම එහෙමනම් ඒ සඳහායි මේ ආරාධනය කරන්නේ. ඊටමත් ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. ජනතා ආදරයේ ගෞරවයේ රසිකයන්ගේ හදවත්වල පැදියම් වුණ ඒ උත්තමාචාරය සංකේතාත්මකව පිරිනැමීම සඳහා චන්ද්‍රලේඛා පෙරේරා ගායන ශිල්පිනිය හට මේ එන්නේ ඒ උත්තම සිහිවටනය. ඉතින් අපි අපේ ගෞරවය පුද දෙමු හැම කෙනෙක්ම එදමත ආදරයෙන් මේ ස්වර්ණමය මොහොතක් වෙන බවට චන්ද්‍රලේඛා පෙරේරා ගායන ශිල්පිනියගෙත් ශෙලි වෛජයන්ත ගායන ශිල්පියාණන්ගෙත් ඒත් එක්කම අපේ මිනර්වා ප්‍රොඩක්ෂන් කම්පැනි අපගේත් ඔබගේත් සුරේෂ් මාලියද්යන් ප්‍රමුඛ මේ වාද්‍ය වෘන්දයේත් ස්වර්ණමය අවස්ථාවක් එනවා. මම මේ ගැන එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරයා නව්‍යකරණයේ සංගීතයේ කසකාරයා කියලා තමයි කියන්නේ. සුරේෂ් මාලියද්ද මා මිත්‍රයා කොහොමද වසර 50ක මේ ගෞරවය වෙනුවෙන් ශෛලි වෛද්‍යන්තයන් සම්මාන ලබන මොහොත ඔබට දැනෙන්නේ? ඔහු කළ සේවය ඔබට දැනෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම කිව්වොත් මම ඉස්සෙල්ලම බේස් ගිටාර් ගහනකොට ශෛලියාගේ ඈත සිටියේ තමයි බේස් ලයින් එක ඇල්ලුවේ. ඒක තමයි මගේ ෆස්ට් මම ඉගෙන ගත්ත එක. ශර්ලි අයියාගේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් කීපයක් මම කරලා තියෙනවා. ෆෝචුන්ස් වාදක මණ්ඩලයේ වාදකයෙක් විදිහට ඉන්නකොට බෑක් කරලා තියෙනවා. නමුත් අද තමයි මම පළවෙනි දවස සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ශර්ලි අයියාට. මේ මගේ පළවෙනි දවසේ. thank you ඒකට. සහ මම හැමදාම ආදර කරපු ගීත. ඉතින් ඒ ටික එකතු කරලා අපිට විශේෂයෙන් චන්ද්‍රලේඛා අය රෝගන්ත අය කියන්නේ මගේ ළඟම දෙන්නෙක්. මම වැඩිම මේක ප්‍රසංග කරලා තියෙන්නේ දෙන්නගේ. ඉතින් අපි ඒ තුන එකතු වුණාම මේක ලස්සන දවසක්. සහ විශේෂයෙන් මම දැක්ක එකක් තමයි අද මේ ප්‍රේක්ෂකාගාරය. ඒ කියන්නේ ඒක එන්ජොයි කරපු මේක කියලා වැඩක් නැහැ. ඒක මම හැමදාම දකින්න එංගලන්තේ. ඉතින් අද හරි විශේෂයි. ඉතින් මම හැමදාම ආදරය කරන එංගලන්තේ පිරිසට යාළුවන්ටත් ස්තුතියි. බොහොම ස්තුතියි සුරේෂ් මාලියද්දයන්නනි. ඒ වගේම අපි ආදරෙන් චන්ද්‍රලේඛා පෙරේරා ගායන ශිල්පිනියගෙනුත් අහන්න කැමතියි කොහොමද මේ මොහොත ඔබට දැනුනේ කියලා කෙටියෙන් අපිට මේ හැඟීම විග්‍රහ කරන්න කියලා. ඇත්තටම මට විශාල ගෞරවයක් මගේ අතින් මට මේක සර්ට දෙන්න ලැබිච්ච එක මේ සම්මානය. මම කවදාකවත් ඇත්තටම එහෙම දෙයක් බලාපොරොත්තු නැහැ. මම හිතුවා මේක දැන් සර්ගේ අතින් මං ගන්නවා වගේ නෙමෙයි මේක මං සර්ට දෙනකොට කියලා. නමුත් ඇත්තටම මට ඒක හරි ගෞරවයක් වුණා මේ සර්ට මගේ අතින් මේක දෙන්න ලැබිච්ච එක. දැන් ආයි දෙන්න හිතමු. හොඳයි සර් කොහොමද හදවතේ දැනෙන ස්පන්දනය? මා කැමති වචන වලට නගනවා නම්. වචන වලට නගන්න අමාරුයි. හැඟීම් වලට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද වචන වලින් එහාට ගිය පුදුමාකාර සෙනෙහසක් මා ඔබගෙන් දකිනවා. ඒ සෙනෙහස කොහොම විග්‍රහ කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කොච්චර ගීත ලිව්වත් කොච්චර අදහස් ප්‍රකාශ කළත් ඔබගේ හදවතේ තියෙන සියුම් ගුණාංග ගතිගුණ මා හොඳින් මට දැනෙනවා. මට ප්‍රක්ෂේපණය වෙනවා. ඇත්තටම මම
නිශාන්ත මහත්මයා මම දන්නේ නැහැ. මේ රසිකයන්ගේ හදරිත්මේ මම දන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම මගේ මේ දැන් හඳුනා දුන්න වෘත්තියේම යෙදුණා මිසක් මෙහෙම රසිකත්වයක් මම දැනගෙන හිටියේ නැහැ. දැන් මේක මං හැංගීමකට ගත්තොත් මගේ ඇස්වල කඳුළු වෙක්කෙන්න එනවා. මං ඒකෙන්ද එතනට යන්නේ නැහැ. මොකද එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා. බොහොම පාලනය කරගෙන තමයි මේ හැංගීම් ඔක්කොම දරාගෙන ඉන්නේ. ලීසි නෑ. ඔව්. හොඳයි සර්. එහෙමනම් ඒ හැංගීම්නුත් දරාගෙන නැවතත් ඔබගේ විචිත්‍ර ගීත කීපයකින් අපි මේ ප්‍රේක්ෂකාගාරය සංගීතවත් කරමු. ඔව්. තව වචනයක් කියන්න අවසරයි. මෙවැනි භාව්‍යමය ප්‍රසංගයක් සංවිධානය කරන්න ලේසි නෑ. ඔවුන් ළඟ හොඳ විචක්ෂණ ගුණයක් තියෙන්න ඕනේ. හැඟීම් තියෙන්නට ඕනේ. මම කවුද කියලා අඳුර ගන්නට ඕනේ. මේ සියල්ල වුන් සියුම් ලෙස මාව හදාරලා තමයි මේ ප්‍රසංගයට මා කැඳෙව්වේ. ඒ නිසා ඔබේ මිනර්වා ප්‍රොඩක්ෂන් කණ්ඩායමට මාගේ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමතියි. බොහොම ස්තුතියි සර්.